ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ දුටුගැමුණු රජතුමා පිළිබඳ තොරතුරු සමගිනි. ශ්‍රී ලංකාවේ රුහුණේ රජ කළ කාවන්තිස්ස රජතුමාගේ සහ විහාර මහාදේවියගේ වැඩිමහල් දරුවා ගැමුණු කුමාරයාය. ඔහුට 30 නම් බාල සහෝදරයෙකු විය. දුටුගැමුණු කුමරු සඳහා දුට්ටගාමිණී අබේ යන නමද භාවිත කර තිබේ. ද්‍රවිඩයන් සමග සටනට නොයන ලෙස පවසා බත්කුලි දෙකක් කෑමට දුන් අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කොට යහනට ගොස් අත්පා හකුලවාගෙන නිදාගත් බවත් ඊට හේතු විමසූ විට උතුරින් හැඩදිමුළු සහ දකුණින් මහ මුහුද නිසා අත්පා දිගහැර සිටීමට නොහැකි යයි එඩිතර ගැමුණු කුමරු පිළිතුරු දී තිබිණි. ඉන්පසු පියා සමග අමනාප වූ ගැමුණු කුමරු කොත්මලේ ප්‍රදේශයට ගොස් සේනා සංවිධානය කළේය. ගැමුණු කුමරු විසින් පියාට ස්ත්‍රී ඇඳුම් යැවූ බවත් වංශකථාවල සඳහන් වෙයි. පසු කලෙක ගැමුණු කුමරු දුටුගැමුණු නමින් හැඳින්වූ අතර තිස්ස කුමරු සද්ධාතිස්ස නමින් හඳුන්වන ලදී. පියාගේ අභාවයත් සමග එම දෙදෙනා අතර සටන් නැති වූ අතර පළමු සටනින් පරාජයට පත් වූ ගැමුණු කුමරු දෙවන සටනෙන් ජය ලැබීය. අවසානයේ භික්ෂූන් වහන්සේලාගේ සහායෙන් ඔවුන් දෙදෙනා සමගි වූ අතර වසර 44ක් පුරාවට රජරට පාලන බලය නතු කරගෙන සිටින එළාර සමග සටනට කටයුතු සංවිධානය කළේය. මහාවංශයට අනුව දුටුගැමුණු රජු සිය යුද මෙහෙයුම දියත් කරනු ලැබුවේ මාගේ මේ වෑයම හුදෙක් සැප විඳීම සඳහා නොව බුදුදහමේ චිරස්ථිතිය සඳහායි ලෙස දක්වා ඇත. කාවන්තිස්ස රජතුමාගේ දසමහා යෝධයින්ගේද කණ්ඩුල ඇතුගේද නොමද සහයෙන් භික්ෂූන් වහන්සේලා පිරිවරා විහාර මහාදේවියගේ මඟ පෙන්වීම හා ආශිර්වාදය තුළින් සිය සේනාව සමග ගොස් එළාර රජු සමග සටනට පිවිසි දුටුගැමුණු කුමරු එළාර රජු මරණයට පත් කරන ලද. අනුරාධපුරයේ සිය රාජධානිය කරගත් දුටුගැමුණු රජු මිරිස් වැටිදාගැබ රුවන්වැලි මහා සෑය ලෝවා මහාපාය වැනි බෞද්ධාගමික නිර්මාණ 99කට ආසන්න ප්‍රමාණයක් ඉදිකරමින් භික්ෂූන් වහන්සේලාට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් සද්ධාතිස්ස කුමරුට කෘෂිකාර්මිකාංශය බාර දෙමින් ඉතා හොඳින් රාජ්‍ය පාලනය ගෙන යන ලදී. දුටුගැමුණු රජු කල අරාබිය පර්සියාව රෝමය සමග වෙළඳ සම්බන්ධතා හොඳින් පැවතුණි. දිගු කලක් පැවති සොලී පාලනයෙන් රජරට බේරා ගනිමින් තුන් සිංහලම එක්සේසත් කළ ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස දුටුගැමුණු රජතුමාගේ නාමය ඉතිහාසගත වී ඇත. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් මතක් කර සිටිනවා. නැවතත් දැනුම පිරි අලුත්ම වීඩියෝවකින් ඔබ හමු වනතුරු අදට සමුගන්නවා.